සුබ දවසක්. ආයුෂ බොහෝ වෙන්න ඕන ඔයාලා හැමෝගෙම. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා සිල්ලර කඩයක් කිරීම ලාභද පාඩුද එහෙම නැත්නම් අපි මේ සිල්ලර කඩයක් කරද්දී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු මොනවද කියන එක. මම මුලින්ම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මම මේ වීඩියෝ එක කරන්නේ ඊටාම අඩු වියදමකින් අඩු පිරිවැයක් යොදලා මුලින්ම සිල්ලර කඩයක් පටන් ගන්න ඉන්න ඔයාට. එහෙම නැත්නම් දැන්ට සිල්ලර කඩයක් කරගෙන යන කෙනෙක් වුණත් මේක වැදගත් වෙන්න පුළුවන්. හැබැයි මේ මම කියලා දෙන ටික හරියට සලකලා බලන්න නැතුව ඔයා ව්‍යාපාරේ කරගෙන ගියොත් එහෙම ඔයාට ටික කාලයක් යද්දි මේ ව්‍යාපාරේ එපා වෙනවා. එහෙම නැත්නම් ඔයාට පාඩු ලබන්න සිද්ධ වෙනවා. මම මේ කතා කරන්නේ හැමදාම වගේ මොනවා හරි දෙයක් කරලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න උත්සාහ කරන ඔයාටයි. සිල්ලර කඩයක් කිරීම ලාභද පාඩුද? අපි මේ ගැන සලකා බැලීම ඉතාම වැදගත්. සිල්ලර කඩයක් විතරක් නෙවෙයි. ඔයා ඕනෑම ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒක අපි හරි මනා පරිපාලනයකින් තොරව කරේ නැත්නම් අනිවාර්යෙන් ඔයාට පාඩු සිද්ධ වෙනවා. එහෙනම් රැඳිලා ඉන්න මාත් එක්ක මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද වරද්ද ගන්න නැතුව ලාභ ගන්න පුළුවන් විදිහට සිල්ලර කඩයක් කරන්න කොහොමද කියලා. මම මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම කතා කරා අපි ව්‍යාපාරයක් පටන් ගන්න කලින් සලකා බලන්න ඕන කරුණු මොනවද කියන එක. එතකොට මම මෙතනදී ඒක පැහැදිලි කරන්න යන්නේ මම දැන්ට විශ්වාස කරන්නේ ඔයා සිල්ලර කඩයක් දානවා කියන එකේ ඔයා තෝරගෙන තියෙනවා දැන්. ඔයාට මම ව්‍යාපාරයක් පටන් ගන්න කලින් සලකා බලන්න ඕන කරුණු පිළිබඳ කරපු වීඩියෝ එක එකේ ලින්ක් එක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඔයාට ගිහිල්ලා නැවත ඒක බලන්න පුළුවන්. හරි. අපි මුලින්ම බලමු අපි මේ සිල්ලර බඩු කඩේකට බඩු මිලදී ගන්න කොහොමද කියලා. එහෙම නැත්නම් බඩු මිලදී ගැනීමේදී සලකා බලන්න ඕනේ කරුණු මොනවද කියලා. මේකෙදි ප්‍රධාන කී පොයින්ට් එක තමයි ඔයා භාණ්ඩ මිලදී ගන්න යන්න කලින් හරියට ඔයාට අවශ්‍ය කරන බඩු ලිස්ට් එකක් හදා ගන්න ඕනේ. එතකොට මේකෙදි සමහර භාණ්ඩ තියෙනවා මිනිස්සෙක් හැමදාම පාවිච්චි කරන දේවල්. උදාහරණයක් විදිහට අපි හිතමු පොල් ගෙඩියක්. දවසට පොල් ගෙඩියක් ගෙනිච්චොත් එහෙම අනිවාර්යෙන් පහුවදා පොල් ගෙඩියක් ගන්න දෙන්න පුළුවන්. ඒ වගේම තියෙනවා දීර්ඝ කාලීන. අපි හිතමු ටූත් පේස්ට් එකක් කියලා. සාමාන්‍ය ටූත් පේස්ට් එකක් සාමාන්‍ය සැලකිය යුතු කාලයක් මිනිස්සෙක් පාවිච්චි කරනවා. එතකොට ඔයා මේ බඩු හරියට කැටගරි කරගෙන ඉවරලා ඔයා බඩු එක එක බඩු වලින් ගන්න ඕන ප්‍රමාණ හරියට සැලසුමක් ඇතුව සටහන් කර ගන්න ඕන. එතකොට ඔයා අනවශ්‍ය ඉදිරි ඔයාගේ මුදල් මේ ව්‍යාපාරය තුල හිර වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඔයා හරියට දැනගෙන තියෙන්න ඕනේ මිනිස්සු හැම වෙලෙම ඉල්ලන්නේ මොනවද? ඒ ඉල්ලන එයාලගේ අවශ්‍යතාවයට ඔයාට මේ බඩු ටික සපය ගන්න පුළුවන්ද කියන එක මේකෙදි සලකා බලන්න ඕනේ. අනිත් කීපය තමයි ඔයා බඩු මිලදී ගන්න තොග කඩ කීපයක් තෝරගන්න ඕනේ. මොකද මම මෙහෙම කියන්නේ සමහර කඩවල සමහර බඩු අඩුයි. අපිට ලබා දෙන ඩිස්කවුන්ට් එක සමහර කඩවල වෙනස්. එතකොට මම දැනගන්න ඕනේ මම මේ බඩුව ගන්නෙ මොන කඩෙන්ද? එතකොට මේක ගන්නෙ කොහෙන්ද? එතකොට බිත්තර ගන්නවා මම බිත්තර තොග කඩයකට යන්න ඕනේ. පොල් ගන්නවා නම් පොල් කඩයකට යනවා. අන්න ඒ වගේ ඔයා ඒ කඩ ටික කැටගරි කරගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වැඩකට ඒ ස්ථානයට යන ගමන්ම වෙනම උත්සාහයක් දරන්න නැතුව වෙනම කිසිම වැය කිරීමකින් තොරව ඔයාගේ වැඩකට යන ගමන් ඔයාට මේ බඩු ටික ගන්න පුළුවන්. එතකොට මම හිතනවා ඔයාලට දැන් මේ අපි බඩු මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු පිළිබඳ පැහැදිලි කියලා. හරි. අපි සලකා බලන්න ඕන තව එක කරුණක් තමයි අපිට මේ භාණ්ඩ මිලදී ගැනීමේදී ලැබෙන ලාභය පිළිබඳ අපි සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ අපිට කඩෙන් තොග මිලට කීයද දෙන්නේ කියන එක. මේක වැදගත් වෙන්නේ මොකද? මේක වැදගත් වෙන්නේ සමහර බඩු තියෙනවා අපි ඒකෙන් කෑලි 12ක් ගත්තොත් අපිට ලැබෙන ඩිස්කවුන්ට් එකට වැඩිය අපි කෑලි 24ක් ගත්තොත් අපිට ලැබෙන ඩිස්කවුන්ට් එක වැඩි. එතකොට අපි මෙන්න මේ අවස්ථාවල උපරිම ප්‍රයෝජන ගන්න අපි ඊටාම සූක්ෂම වෙන්න ඕන. මොකද ඒ කියන්නේ අපි 12ක් අරගෙන ලබා ගන්න ලාභයට වැඩිය කෑලි 24ක් ගත්තොත් එහෙනම් අපිට ලැබෙන ලාභය වැඩි. ඒ වගේම තවත් බලන්න ඕන ප්‍රධානම දෙයක් තමයි මේ භාණ්ඩ වල කල්ලිකුත් වීම. ඒ කියන්නේ කල්ලිකුත් වීම ඉතා ආසන්නනේ තියෙනවා නම් ඔයා ලොකු තොගයක් අරන් ගිහලා ගොඩ ගහගත්තොත් එහෙනම් ඔයාට විකුණ ගන්නකොට ඔයාට පාඩු විඳිනවා. ඒක නිසා කල්ලිකුත් වීම දිගේ දිනය ගොඩක් ඉස්සරහට තියෙනවා නම් ඔයාට සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගන්න ඕනේ. එතකොට මේක අනිවාර්යයෙන්ම ඔයා සලකා බැලිය යුතු දෙයක්. හරි. ඒ වගේම ඔයා මේ බඩු ටික අරගෙන ඉවරුනයින් පස්සේ කාඩ්බෝඩ් පෙට්ටියක් ඉල්ලගෙන ඉවරලා මේ බඩු ටික ලස්සනට අසුර ගන්න. මොකද නැත්තම් බඩු අරන් යද්දි ඔයාගේ මේ තැලිලා පොඩි වෙලා කැඩලා ගියොත් එහෙම ඔයාට නැවත ගිහලා මේක විකුණන්න බැරුව යනවා. ඒ වගේම මේ කාඩ්බෝඩ් පෙට්ටි වලට ගන්න කියලා කියන්නේ ඔයාට මේ කාඩ්බෝඩ් පෙට්ටි එකතු කරලා ඉවරලා ඔයාට මාසෙ අන්තිමට මාස දෙකකින් හරි කමන්නේ විකුණලා ඉවරලා යම්සි පොඩි මුදලක් හරි ඔයාට නැවත ඒ කාඩ්බෝඩ් වලිනුත් ආදායමක් ලබා ගන්න පුළුවන්.
හරි. එතකොට අපි දැන් මේ භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධව මම පුළුල් විග්‍රහයක් කරා. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. අපි ඊළඟට කරන්න ඕන ප්‍රධාන දෙයක් තමයි මේ බඩු ටික අරගෙන ගෙදර ආවයින් පස්සේ අපි සම්පූර්ණයෙන් මේ බඩු බිලත් එක්ක චෙක් කරන්න ඕනේ. මොකද මේ හැමදේම කරන්නේ මිනිස්සුනේ. එතකොට ඔයාලට මේ තොග කඩේ බිල දාන එක්කෙනා අතින් යම්කිසි වැරදි වෙන්න පුළුවන්. මේකෙදි වෙන්න පුළුවන් ප්‍රධාන වැරදි තමයි ඔයාගේ බඩු ප්‍රමාණය හරි බිලක් තියෙනවා. නමුත් ඔයාලට දෙන්න ඕන ඩිස්කවුන්ට් එක 115ක් දෙන්න ඕන එකට 10%ක් වැටලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල අනිවාර්යෙන් ඔයා ඒක බලාගෙන ඉවරලා හරියට ඒක සටහන් කරගෙන නැවත කඩෙත් එක්ක කතා කරලා ඔයාලට ඒක ඩිරවුල් කරගන්න පුළුවන්. සමහර අවස්ථා තියෙන්න පුළුවන් ඔයා ඉල්ලපු බඩු නෙවෙයි වෙන බඩු දාලා තියෙන්න පුළුවන්. ඔයා ඉල්ලපු වර්ගෙන් නැතුව වෙන වර්ගයකින් දාලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිලේ තියෙන ප්‍රමාණයට වැඩිය අඩුවෙන් බඩු තියෙන්න පුළුවන්. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම ඔයා චෙක් කරලා බලන්න ඕනේ. බිලේ ගණිතමය එකතුව හරියට බලන්න ඕනේ. මොකද මේකේ මොනවා හරි කොහේ හරි වැරදිලා තිබ්බොත් එහෙම ඒකේ සම්පූර්ණ පාඩුව ඔයාට මුලින්ම ඔයා බඩු ගේන තැනම ඔයා මේ ව්‍යාපාරේ පාඩු කරගෙන ඉවරයි. මේකෙදි මේ කළමනාකරණය කියලා කියන්නේ ඒකයි. මේ පොඩි ලාභය හරි අපිට මිස් වෙන තැනින් අපි අල්ලලා හරියට අපි මේක ක්‍රමානුකූලව බලලා අපි නිරවුල් කරගත්තේ නැත්නම් අපිට අපේ ව්‍යාපාරේ කොහෙන්ද වරදින්නේ කොහෙන්ද අපිට ව්‍යාපාරේ වැටෙන්නේ කියන එක අපිට හොයාගන්න බැරි වෙනවා. ඔයා මිලදී ගද්දිත් බොහොම සූක්ෂමව ඒ කටයුතු කරනවා. මිලදී අරගෙන ගෙදරට ගෙනාවන් පස්සේ සූක්ෂම කරනවා. ඊට පස්සේ ඔයා මේ ගෙනාපු බඩු ටික ලස්සනට පිළිවෙලට මිනිස්සුන්ට පේන විදිහට රාක්වල අසුර ගන්න ඕනේ. හරි. අපි මේ සිල්ලර කඩයක් කරගෙන යද්දී අවශ්‍ය වෙන ප්‍රධාන කරුණු කීපයක් සලකා බලන්න ඕන. ප්‍රධාන කරුණු කීපයක් මම උඩින් පැහැදිලි කරා. ඊළඟට අපිට මේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බැරි වෙන එක කරුණක් තමයි අපිට මේ ණයට දෙන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම අපිට ව්‍යාපාරයක් කරද්දී අහල පහල මිනිස්සු කඩවලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේක මේ ණයට දෙන්න සිද්ධ වෙන එක. ඔයාට මේක ණයට නොදී කරගෙන යන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් මම හිතන්නේ අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව මිනිස්සුන්ගේ තියෙන ඒ කට්ටියගේ ජීවන රටාව අනුව මේ ණයෙන් තොරව ජීවත් වෙන මිනිස්සු අපිට හොයාගන්න නැහැ. ඒක නිසා ඔයා මේ ණයට දෙනවා නම් ඒක බොහොම කළමනාකරණය කරගන්න ඕනේ. බොහොම විශ්වාසවන්ත මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඔයා කිසිම වෙලාවක කාවත් විශ්වාස කරන්න යන්න එපා. මොකද ඒ කියන්නේ අපි වංචාවක් කරන්න හොඳත් නැහැ. කවුගේ හරි වංචාවකට අපි අහු වෙන්නත් හොඳ නැහැ. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ණය පොතක් අරගෙන හැමදාම මේ ණයට දෙන එක හරියට පැහැදිලිව ලියන්න. ඔයා ගාව විතරක් නෙමෙයි. ඒ ණයට ගන්න එන පුද්ගලයාටත් අනිවාර්යෙන් කාඩ්බෝඩ් කෑල්ලක හරි කමන්නේ ඔයා ලියලා දෙන්න. මොකද අපේ මිනිස්සුන්ට අමතක වෙනවා. අවසානට බිල ගන්න ආපු දවසට මම මෙච්චර ගත්තද? අන්තිමට ඒ මනුස්සයා කියන්නේ මොකද? ඔයා බොරුවට බිල් දාලි කියලා ඉවරලා. අපි මිනිස්සුන්ට සේවයකුත් කරලා ණයටත් දීලා අන්තිමට නරක නාමත් අහගෙන තමයි ඉන්න වෙන්නේ. මොනවා හරි බහින් බාසීමක් ඇතුනොත් එහෙම ඔයාට ව්‍යාපාරිකයා ඔයාගේ ගනුදෙනු කාර්යය ඔයාට නැති වෙන. ඒක නිසා මේක ට්‍රාන්ස්පරන්සියක් ඇතුව කරගෙන යන්න ඔයා කෙලින්ම එන අවස්ථාවේ කාඩ්බෝඩ් එක අරන් එන්න කියලා කියන්නේ සමහර ආටිය සමහර අවස්ථා මතක කරනවා. නමුත් ඒක මතක තියලා ඊළඟ දවසේ ගෙනල්ලා හරි කමන්නේ. ඒක ලියලා අතට දෙන්න ඕනේ. මොකද ඒ අවස්ථාවේදී එයා දන්නවා එයා මෙච්චරක් ණයයි කියන එක එයාගේ ඔළුවට හැමදාම යනවා. එතකොට හැම වෙලේම එයා ණය මතක් කරන එක මෙතනදී සිද්ධ වෙනවා. එතකොට මේ ණය කල්යෑම එතකොට මිනිසුන්ට අමතක වීම කියන එකේ ගැටලුවට ඔයා මේකේ විසඳුමක් ලබා ගන්න පුළුවන්. අනිත් කරුණ තමයි ඔයාට මේ ණය එක්ක දුවනවා නම් ඔයාට අනිවාර්යයෙන් අමතර යම්කිසි මුදල් ප්‍රමාණයක් තියාගන්න ඕනේ මේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න. මොකද ඔයා භාණ්ඩ ගේනවා ඒ භාණ්ඩ ණයට විකුණනවා. නමුත් ඔයාට මුදල් එන්නේ නැහැ. මොකද ඔයාගේ දැන් අඩු බඩු ටික ගේන්න ඔයා මුදල් එකතු කරලා බලද්දි ඔයාගේ අතේ මුදල් නැහැ. ඒක නිසා ඔයාට මේ ණයත් එක්ක කළමනාකරණය කරගද්දි ඔයාට තේරෙනවා ටික දවසක් කරගෙන නැති මාසයකට මට මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක සාමාන්‍ය ණයට දෙන්න වෙනවා. එතකොට ඒකට අවශ්‍ය මුදල් ඔයා ගාව තියාගන්න ඕනේ. මොකද නැත්තම් මේ ගොඩක් ව්‍යාපාර ෆේල් වෙන්නේ එන්නේ ඒකයි. මේ සිල්ලර කඩේක අපිට හොයන්න අමාරුයි. මොකද බඩු කීපයක් යනවා වර්ග කීපයක් තියෙනවා. එතකොට අපිට හරියටම හොයාගන්න බෑ අපේ කෑෂ් ෆ්ලෝ එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසා මේ හරි පැහැදිලිව කරන්න ඕන දෙයක් ඔයාගේ අතේ යම්කිසි මුදලක් අතේ තියාගන්න ඕනේ. අමතර මුදලක්. හරි. එතකොට දැන් අපි හැමදේම කරන්නේ ලාභයක් ලබා ගන්නද? එතකොට මේකේ ඊළඟට අපි සලකා බලන ප්‍රධානම කරුණ තමයි ලාභය. අපි ඕනම දෙයක් කරද්දී අපිට ලාභයක් ගණනය කරගන්න ඕනේ. දැන් අපිට හැම භාණ්ඩෙම ලියාගෙන අපිට ලාභය ගණනය කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් මේ සිල්ලර කඩයක් කරන්නේ අපි අනිත් වැඩ කරන ගමන් අපේ අනිත් දේවලුත් එක්කනේ කරන්නේ. එතකොට අපි මේක කරන්න පුළුවන් එක ලේසි ක්‍රමයක් තමයි ඔයාගේ ලාච්චුවේ තියෙන මුදල් ප්‍රමාණය පිළිබඳව ඔයාට හරි අවබෝධයක් තියෙනවා. උදේට ලාච්චුව ඔයා සල්ලි කීයක් ඉතුරු කරලාද බිස්නස් එක පටන් ගන්න. හවසට කඩේ වහලි වුණාම සම්පූර්ණයෙන් මේ සල්ලි ටික ගණනය කරලා ඉවරලා ඔයාගේ සල්ලි කීයක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න ඕනේ. ඒකෙන් සාමාන්‍යයෙන් කල්පනා කරලා ඔයාට දැන් දෙන ඩිස්කවුන්ට් එක ඔයා යම්කිසි ප්‍රතිශතයක් හදාගන්න ඕනේ. 105ක ලාභයද 110ක ලාභයද කියලා. අන්නේ ලාභය කියන එක ඔයා දෛනිකව අයින් කරගන්න. මොකද නැත්නම් ඔයාට පේන්නේ නැහැ ඔයාගේ සල්ලි කොහෙන් එනවද යනවද මොනවා වෙනවද මට මේකේ ලාභයක් තියෙනවද නැද්ද කියන එකත් ඔයා හරියට දන්නේ නැහැ. ඒක නිසා ඔයා දෛනිකව ඔයාගේ ලාභේ ඔයා අනිවාර්යයෙන්ම අයින් කරගන්න. මොකද නැත්නම් ඔයා අන්තිමට මහන්සි වෙලා
ඔයාගේ ශ්‍රමය ධනය කාලේ හැමදේම වැය කරලා අන්තිමට ඔයාලට ලාභයක් නැත්නම් අන්තිමට මිනිස්සුන්ට ණයට දීලා ඔයාගේ සල්ලි ටික විනාශ වෙලා ගියොත් එහෙම ඔයාලට තේරුමක් නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ ලාභය කියන එක හැමදාම දෛනිකව අයින් කරගන්න. ඕකේ දැන් අපි ණයට දුන්නොත් එහෙම ලාභේ අඩු වෙන ප්‍රමාණයක් තියෙන. නමුත් ඒකත් එක්ක සාමාන්‍යයෙන් දැන් ඔයාගේ ණය පොත තියෙනවනේ. ඒකත් එක්ක පොඩි දල ගණනය කිරීමක් කරලා ඔයාගේ ලාභය කියන එක අනිවාර්යයෙන්ම දෛනිකව අයින් කරගන්න. හරි මම මේකෙදි කරුණු කීපයක් පැහැදිලි කරා. අපිට දැනගන්න ඕන අපිට මතකේ තියාගන්න ඕන තවත් ප්‍රධාන කරුණක් තමයි අපේ කස්ටමර් තමයි අපිට වැදගත්ම මිනිස්සු මේකේ. සමහර කඩ තියෙනවා අපි ඒකේ අපි කඩේට යන්නේ මිනිස්සු අපිත් එක්ක හොඳින් කතා කරන නිසා. ඒක නිසා ඔයාත් එක්ක කඩේට එන මිනිස්සුත් එක්ක බොහොම සුහදව කතා කරන්න. සමහරට ගොඩාක් ප්‍රශ්න වල ඉන්න මිනිස්සුනේ ඉන්නේ. ඒ මිනිස්සු ඇවිල්ලා ඔයාට එයාගේ කට්ටියගේ පුද්ගලික ප්‍රශ්න කියන්න පුළුවන්. ඒ හැමදේම ඔයා පොඩි කාලයක් වැය කරලා අහගන්න. මේ මිනිස්සුන්ගේ හිතට පොඩි හරි සහනයක් වෙන්න පුළුවන් විදිහට ඒක අහන් ඉඳලා ඒ හරි උදව්ව කරන්න. එතකොට මේ මිනිස්සු හැම වෙලේම ඔයා ළඟට එනවා මේ ඔයාගේ ගනුදෙනු කරන්න ඔයත් එක්ක. හරි මම ඔයාලට මේ කස්ටමර්ට හොඳින් සලකන එක ගැන කිව්වා. එතකොට ඒක අපේ ව්‍යාපාරයේ මිනිස්සු ගෙන්න ගන්න එක හේතුවක්. අපි මේ ව්‍යාපාරයේ මිනිස්සු රඳවා තියාගන්න තව හේතුවක් තමයි ඔයා සාමාන්‍ය මිනිසෙක් සාමාන්‍ය සිල්ලර කඩේකට ගිහිල්ලා ගන්නවට වැඩිය යම් යම් බඩුවල පොඩි මිලක් අඩු කරලා දෙන්න. සාමාන්‍ය උදාහරණයක් විදිහට මම කිව්වොත් එimhe යෝගට් එහෙම ගත්තාම ගොඩක් ඩිස්කවුන්ට් වලට හම්බ වෙනවා. එතකොට ඔයා පොඩි මුදලක් අඩු කරලා දෙන්න. මොකද එතකොට මිනිස්සු දන්නවනේ මෙතන මෙන්න මේ බඩුව අඩුයි කියන එක. එතකොට ලොකු පුඩ් සිටි වලත් කරන්නේ එයාලා යම්කිසි එක භාණ්ඩයක් හෝ දෙකක මිල ගොඩාක් අඩුවෙන් දෙන්නේ. එතකොට මිනිස්සුගේ ඔළුවට යනවා මේ මෙතන බඩු අඩුයි කියන එක. මේ කඩේ බඩු මිල අඩුයි සාධාරණයි කියන එක ඔළුවට යනවා. එතකොට ඒකෙන් ඔයාට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අන්න ඒ ගැන පොඩ්ඩක් සලකලා බලන්න. හරි එතකොට මම මේ සිල්ලර කඩයක් කරගෙන යද්දී අපි සලකා බල යුතු කරුණු අපි මේක වැටෙන්නේ නැතුව කොහොමද කරගෙන යන්නේ ණය කළමනාකරණය කරගන්නේ කොහොමද ඔන්න ඔයගේ කරුණු කීපයක් ඔස්සේ මම ඔයාලට පුළුල් විග්‍රහයක් කරා මම හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා ඉවර වෙලා ඒක නිසා මම සුබ පතනවා ඔයාලගේ ව්‍යාපාර කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ඉවරලා ජය වේවා